ඕහෝ කොහෙද බං ගියේ? අයියා වටයක් ගානේ. ඊයෝ මෙතන ඉඳන් අපි කතා කරන්න මේ පොඩ්ඩක්. මොනවද කතා කරන්න ඕන කියන්නකෝ මම ඉස්සෙල්ලා. මොනවද කතා කරන්න කියනද? ඔයා ඉතින් පොඩ්ඩක් කියන්න ඔයා ගැන විස්තර. ඔයා කවුද? මොනවද කරන්නේ මේ? මම ඉතින් ආවේ කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන්. මේ තමයි ඉතින් මගේ සයිට් එක. මේ තමයි වැඩ කරන්නේ. සුපිරි. ආපු දැනත් හොඳයි. රටත් හොඳයි. මරු. කොහෙද මේ ඉන්න රට? ඊශ්‍රායල් නේ. බෑලා එන්න මේට. අපි මෙහෙට අවිල්ලා කතා කරමු පොඩ්ඩක්. හැමෝටම අයිබෝන්. ඉතින් අපිට වැඩි විස්තරයක් කිව්වේ නෑ. ඔයා පොඩ්ඩක් විස්තරයක් කියන්න. හරි. විස්තරයක් කියන්නේ ඊශ්‍රායලට ඇවිල්ලා අපි සතියක් වගේ වෙන්නේ. හරිම හොඳයි නිදහස් රටක්. අපි ඔහමයන් අර පැත්තට යන ගමන් කතා කරමු. මාරම නිදහස් රටක්. ලස්සන රටක්. ඔයගොල්ලන්ටත් එන්න කියලා තමයි ආරාධනා කරන්නේ. මොකද මගේ ගමේ කට්ටිය අහනවා කොහොමද අයියා ආවේ කියලා. ඉතින් ඇත්තටම ඔයා කොහොමද ආවේ? ඇත්තටම පොඩ්ඩක් විස්තරයක් කියන්න ඒ ගැන. ආවේ මෙහෙමයි. ඉස්සල්ලාම රජෙන් ඇප්ලයි කරා. ඒකෙන් මම ෆේල් වුණා ඇත්තටම. ඊට පස්සේදී මම මගේ යාළුවෙක් ඉන්නවා සුමුතු අයියා කියලා. එයා තමයි කිව්වේ මල්ලි තනක් තියෙනවා යමු බලන්න කියලා. ගිහින් ඉවර වෙලා බැලුවා හොඳයි. අවුලක් නැහැ. ටෙස්ට් එකක් කරා. ගයාල් මහත්තයා තමයි ටෙස්ට් එක කරන්න පොඩිකත් දෙගත්තේ. ඒකට යොමු කරුවේ තුෂාර අයියා. එයා තුත් ඉන්නේ ඊශ්‍රායල් වල. එයා අවුරුදු 17ක් වෙනවා මේ රටේ ඉන්නේ. එයා තමයි කිව්වේ මල්ලි මේ විදියට කරන්න, මෙහෙම කරන්න. How are you? අන කට්ටිය කතා කරලා යනවා. බයි බයි. Israel good. Israel good. Very good. ඉතින් ආදරේ හැමෝම මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම අපිට කවදාවත් වෙනස්කමක් කරන්න මේ සතිය නිකන් මම නිකන් ගමේ ඉන්නවා වගේ මට දැනෙන්නේ. කියන්නේ කිසිම බැඳීම් හිර කළා වගේ නෑ අපිව. ඇත්තට හරිම හොඳයි ඉන්න අයත් කිසිම ගැටලුවක් නෑ. මම කියන්නේ ඔයාලත් එන්න මේ රටට ඇවිල්ලා ඔයාලගේ අනාගතය හදාගන්න හොඳම තැන තමයි මේ. මම හිතන්නේ ඊළඟට අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි මේ ඔයා මෙහෙට එවපු ඒජන්සිය. ඒ ගැන පොඩි විස්තරයක් අපිට දෙන්න. මුලින්ම කියනවා නම් ඒ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මාර කැපවීමක් කළා තමයි අපිව මේ රටට ගෙන්නෙව්වේ. මාස දෙකමාරක් ඇතුළත මේ හැමදේම සිද්ධ වුණා. අර යුද්ධෙත් එක්ක තමයි පොඩ්ඩක් පරක් උනේ. නැත්තම් ඉක්මනට මෙන්න පුළුවන් ඒජන්සි එකක් තමයි බම්බලපිටිය ඩීමා ඒජන්සි. එයාලා තමයි අපිව මේ තැනට ගෙනාවේ. මොකද අපි තමයි ඉස්සලාම පළවෙනි සෙට් එකේ 14 දෙනෙක් ආවා. ඒ 14 දෙනා වෙන වෙනම තමයි ඉන්නේ. ඒ වුණාට කට්ටිය මේකට තමයි යාවේ. වා මේ ඊශ්‍රායල් වල කොහෙද නතර වෙලා ඉන්නේ? එතුවොත්. එතකොට එතුවොත් නතර වෙලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා කිලෝමීටර් 2ක් වගේ තමයි තියෙන්නේ මේ ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා වැඩ කරන දැනට යන සයිට් එකට යන්න තියෙන්නේ. ඔව් එතකොට මේ ඒජන්සිය ඔයාලව මෙහෙට එවපු සමාගම එහෙම කොහොමද? සමාගම ගැන කියනවා නම් අපිට බයිසිකල් දීලා තියෙන්නේ සමාගමේ. මේ තියෙන්නේ බයිසිකලේ කිලෝමීටර් 2කමාරක් වගේ දුරකට යන තමයි අපිට මේ බයිසිකල් දෙන්නේ. මේ ඉලෙක්ට්‍රික් බයිසිකල් පදින්නත් පුළුවන්. නිකන් යන්නත් පුළුවන්. ඉතින් එතකොට ඇපාර්ට්මන්ට් එක ගත්තන් පස්සේදී අංග සම්පූර්ණ 6 දිනකට ඉන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. පොඩ්ඩක් කියන්න බලන්න මේ අලුතෙන් ඊශ්‍රායලයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය ඉන්නවනේ. එයාලා මේ ඒජන්සියට සම්බන්ධ වෙන ක්‍රමයක් මොකක් හරි එහෙම තියනවද? ඔව් තියෙනවා. නම්බර් තියෙනවා අපි පල්ලෙන් දාන්නම් නම්බර් ටික. ඒක. වේකන්සි තියෙනවා දැනට ඉදිකිරීම මාසයේ වේකන්සි ගොඩක් තියෙනවා ඇවිල්ලා. කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන්. ඒවට දාන්න පුළුවන් දැනට කට්ටිය බඳවා ගැනීම කරනවා ටෙස්ට් කරනවා. ඒ දේවල් මම පල්ලෙහා නම්බර් එක දාලා තියෙනවා. මේකට කතා කරන්න. එහෙනම් ඊශ්‍රායලයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට තමයි හැමදේම
කරගන්න පුළුවන් මේ ඒජන්සි එක හරහා ඩීමා ඒජන්සි එක කාර්යක්ෂම සේවයක් තියෙන ඒජන්සි එකක්. ඉතින් කතා කරලා බලන්න. අනිත් එක තමයි මට ස්තුති කරන්න ඕන. මාව මේ තැනට ගේන්න උදව් කරපු අයට මුලින්ම තමයි සුමුදු අයියා. සුමුදු අයියා තමයි මාව මෙතෙන්ට ගෙන අද යා ලංකාවේ ඉන්න තාම යාට එන්න විදියක් නැතුව. එයාත් බැරි දවසක් නොකිය එනවා මේ සුමුදු අයියා. කුෂාල අයියා ගෑනු මහත්තයා ඩීමා ඒජන්සි එයයි මට සෑහෙන විදිහට උදව් කරා. එහෙනම් ඔයාලත් මේ රටට ඇවිල්ලා ඔයාලගේ ජීවිතේ ජය ගන්න. එහෙනම් ඉතින් තමයි කියන්නේ. ඔය ගියා යාට.